සුබ දවසක් යාළුවෝ හැමෝටම. අපි අද බලමු ස්කූටි බයික් එකක සස්පෙන්ෂන් බුස් නැත්නම් ආම් බුස් සෙට් එක කොහොමද ගහන්නේ කියලා. ඒක සරලව ගෙදරදී කරගන්න විදිය තමයි මම මේ කියලා දෙන්න හදන්නේ. බුස් සෙට් එක අපිට ගිහිල්ලාද කියලා බලා ගන්න පුළුවන් ආම් දෙක ගලවලා ආම් දෙක හොලවලා බලද්දී මේ වගේ ප්ලේ එකක් තියෙනවා නම් අනිවාර්යෙන් බුස් සෙට් එක ගහන්න ඕනේ. නැත්නම් බයික් එක පදිනකොට කන්ට්‍රෝල් අඩු ගතියක් එනවා. නැත්නම් ටයර් පැත්ත ගෙවෙන්න ගන්නවා. ඒ වගේ ගැටලු ඇති වෙන්න පුළුවන්. අපි මුලින්ම කරන්න ඕනේ ස්කූටියේ පෝක් එකෙන් ආම් දෙක ගලවලා ඉවතට ගන්න ඕනේ. මේ පෝක් එක නම් ගලවලා එළියට රන් දෙන්නේ කප් සෙට් එක ගහන්න ඕන නිසා ඔයාලට පහසු වෙන්නත් එක්ක තමයි මේ පේන්න පෝක් එක ගලවලා තියෙන්නේ. ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ ආම් දෙකේ ඇන දෙක ගලවලා ආම් දෙක එළියට ගන්න එක. ඊට පස්සේ අපි කරන්න ඕනේ මොකක් හරි ආධාරකයක් අරන් මේ වගේ ප්ලැට්නියනක් අරගෙන බුස් එක ගලව ගන්න එක තමයි කරන්න ඕනේ. මේක ප්ලෙෂර් බයික් එකක් නිසා මේක ප්ලෙෂර් බයික් එකක්. ඉතින් කොයි බයික් එකේ වුණත් ස්කූටියේ වුණත් ගලවන්න තියෙන්නේ මේ විදිහට තමයි. මේ විදිහට ප්ලැට්නියන අරගෙන දෙපැත්තම බුස් එකේ කවර් දෙක ගලව ගන්න පුළුවන්. හරි අපි දැන් ආම් දෙකේම බුස් සෙට් එක ගලවන ඉවරයි. දැන් අපිට තියෙන්නේ ආම් දෙක පිරිසුදු කරගෙන අලුත් බුස් සෙට් එක රීප්ලේස් කරගන්න එක. මේ තියෙන අලුත් බුස් සෙට් එක අලුත් බුස් රීප්ලේස් කරද්දී මතක තියාගන්න ග්‍රීස් ටිකක් ගාලා ආම් එකට සවි කරන්න. පුෂ් එක දීලා මිටියෙන් පරවල් දෙක තුනක් ගන්නකොට පුෂ් එක වදිනවා. මේ වගේම ආම් දෙකේම බුස් සෙට් එක වලට රිප්ලේස් කර ගන්න පුළුවන්. ඊට පස්සේ කරන්න ඕනේ බුෂ් එකේ ඇතුලේ ප්ලේ වෙන කොටස අර සිලින්ඩර් කොටස ඇතුලට බස්ස ගන්න එක. ඒකත් ග්‍රීස් දාලා මිටියෙන් පොඩි පාරක් ගහුවාම ඇතුලට යනවා. ඊට පස්සේ හොඳට ග්‍රීස් ටිකක් ගාගෙන දෙපැත්තේ පියන් දෙක වහගන්න තියෙන්නේ. පියන් දෙක වහගෙන ඊට පස්සේ කරන්න තියෙන්නේ ආම් එකට තියලා ඇනේ දාගන්න එක. ආම් එක සවි කරද්දී මතක තියාගන්න ඇනේ ඇතුල් පැත්තෙන් එන්නේ නට් එක පිට පැත්තෙන් එන්නේ. සමහර අය මම දැකලා තියෙනවා ඇතුල් පැත්තට හයි කරලා තියෙනවා. ඒතර ටයර් එක ගලවන්නත් බෑ. ලොකු අපහසුතාවකට මුහුණ දෙන්න වෙනවා. ඒක නිසා ඇතුල් පැත්තෙන් පිටට එන විදිහට ඇනේ ඇතුළත් කරන්න. ඊට පස්සේ ආම් දෙක ස්මූත් වැඩ කරන ආකාරයට ඇනේ නට් එක ඇඩ්ජස්ට් කරගෙන හිර කරගන්න තමයි තියෙන්නේ. උඩත් අද කරන්න එපා. ඊට පස්සේ ආම් දෙක හිර වෙනවා, ෂොක් වෙන්නේ නැතුව යනවා. ඒක නිසා ඒකට ගැලපෙන ආකාරයට නට් එක හිර කරගන්න වග බලා ගන්න. ඊට පස්සේ තියෙන්නේ ග්‍රීන් බුෂ් සෙට් එක චේන්ජ් කරගන්න එක තමයි.
ඒක නම් ගොඩක් පහසු දෙයක්. ප්ලැට් නියනෙන් තද කරලා යකඩ බුෂ් එක පන්න ගත්තට පස්සේ රබර් කප් දෙක ගලව ගන්න පුළුවන්. ඊට පස්සේ ෂොකට් ෂෝපර් දෙක ක්ලීන් කරලා ඔයාලට පුළුවන් ප්ලාස්ටික් කප් දෙක දාගෙන ඊට පස්සේ යකඩ බුෂ් එක ඇතුළත් කරන්න. මතක තියාගන්න ග්‍රීස් ටිකක් ගාලම බුෂ් දෙක ඇතුළත් කරන්න. ඊට පස්සේ බුෂ් ටිකයි ආම් ටිකයි දාගෙන ආම් එක ෂොකට් ෂෝපරේ ඇතුළට බස්සලා මේ විදිහට හෙල්ලෙනවද කියලා බලන්න. හෙල්ලෙනවා නම් තව ටිකක් නට් එක හිර කරන්න. හෙල්ලෙන්නේ නැත්නම් අවශ්‍ය ප්‍රමාණයට නට් එක තද කරලා තියෙන්නේ. දැන් ඔයාලගේ බයික් එකට මේ පෝක් එක සවි කිරීමට සුදුසුයි. දැන් කිසිම අවුලක් නැහැ. මේ විදිහට සරලව ඔයාලට පුළුවන් ඔයාගේ බයික් එකේ ග්‍රීන් බුෂ් සෙට් එක ආම් බුෂ් සෙට් එක රීප්ලේස් කරගන්න.